ප්‍රභූ විංස් YouTube channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අද මම යන්නේ රසම රස ජම්බු ජෑම් එකක් හදන්න. ජම්බු ටික කඩලා හොඳට ලුණු දාලා සෝදලා ඊට පස්සේ මෙන්න මේ වගේ චූටියට හීනියට ලියා ගන්න ඕන. ජම්බු ඔක්කොම ටික හීනියට ලියා ගන්න ඕන. ජම්බු වල ඇට ටික මතක ඇතුව අයින් කරන්න ඕන. ඔන්න දැන් මම ජම්බු ඔක්කොම ටික සීනියට ලියා ගත්තා. දැන් අපිට තියෙන්නේ බ්ලෙන්ඩර් ජාර් එකට දාගෙන හොඳට මේ ජම්බු ටික බ්ලෙන්ඩ් කරගන්න. හොඳ තික් පේස්ට් එකක් එන විදිහට මෙන්න මේ වගේ පේස්ට් එකක් එන විදිහට ඔයාලා ජම්බු ටික බ්ලෙන්ඩ් කරගන්න ඕන. ඔයාලට පේනව නේද? මෙන්න මේ විදිහට හොඳට පේස්ට් එකක් එන විදිහට ජම්බු ටික අපි බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ මම ජම්බු ජෑම් එක හදාගන්න ගන්නේ හොඳ පිරිසිදු මැටි හට්ටියක්. ඔයාලත් බ්ලෙන්ඩ් කරගත්ත ජම්බු ටික පිරිසිදු මැටි හට්ටියක දාලා ජෑම් එක හදන්න පටන් ගන්න. මදගින්දරේ මැටි හට්ටිය ලිපේ තියලා ඒකට මම එකතු කරගන්නවා ලුණු ස්වල්පයක්. ඊට පස්සේ මම මෙතනදී සීනි ග්‍රෑම් 150 ජෑම් එක හදාගන්න ගත්තා. ඔයාලත් අවශ්‍ය ප්‍රමාණයට සීනි එකතු කරගන්න. ලුණු සීනි විතරයි අපිට මේ ජම්බු ජෑම් එක හදාගන්න අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ දිගටම මදගින්දරේ හැඳිගා ගන්න ඕන. අවසානයේ උකු පේස්ට් එකක් එන තෙක්ම අපි මේ ජම්බු ජෑම් එක හොඳට හැඳිගා ගන්න ඕන. වතුර ගතිය සම්පූර්ණයෙන්ම ඉවත් වෙන්න අපි ජම්බු ජෑම් එක හොඳට හැඳිගා ගන්න ඕන. මෙන්න මේ විදිහට හොඳ තික් පේස්ට් එකක් එනකන් අපි දිගටම මේ ජෑම් එක හොඳට මේ විදිහට මිශ්‍ර කරගන්න ඕන. අවසානයේ උකු මිශ්‍රණයක් එනකොට, ඒ කියන්නේ තික් පේස්ට් එකක් එනකොට වතුර ටික ඔක්කොම හිඳීලා ගියාට පස්සේ තමයි අපි ජෑම් එක ලිපෙන් බා ගන්න ඕන. මෙන්න මේ වගේ. ඊට පස්සේ හොඳ පිරිසිදු වීදුරු බෝතලයකට, වියලි වීදුරු බෝතලයකට ජෑම් ටික නිවෙන්න ඇරලා අපි බෝතලයට දාලා ස්ටෝර් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි රසම රස ජම්බු ජෑම් ගෙදරදී හදාගන්නේ. එහෙනම් ඔයාලත් මේ විදිහට try කරලා බලන්නකෝ. try කරලා බලලා මට කියන්න. එහෙනම් ප්‍රභූ විංස් තුලින් ආයේ මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ඉදිරියේදී හමු වෙමු.